හරි. මේ පන්තිය කරන් යන්න. මේ මම හිතනවා ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවා, පේනවා ඇති කියලා. හ්ම්. ඉක්මනට chat එකට message එකක්ද? හරි. අපි මුලින්ම කතා කරමු ඔයාලගේ සිලබස් එක සම්බන්ධයෙන්. ඔයාලගේ සිලබස් එකේ 10 වසර සිලබස් එකේ තියෙනවා පාඩම් 9ක්. 1 2 3 4 5 6 7 8 9 කියන මම ඔය පාඩම් ටික වෙන් කරලා තියෙන්නේ වාර 3ට අදාළව. පළවෙනි පාඩම් 3 පළවෙනි වාරයට, ඊට පස්සේ තියෙන පාඩම් 3 දෙවෙනි වාරයට, ඊට පස්සේ තියෙන පාඩම් 3 තුන්වෙනි වාරයට. මම වෙන වෙනම ඔන්නෝම ඔයාලට වෙන් කරලා තියෙනවා. මුලින්ම පළවෙනි පාඩම ඉඳන් බලන් යන කෙනෙක් නම් ඉස්සර වෙලා ඔයාලා අච්චුපත අරන් අච්චුපතේ මෙන්න පාඩම් ටික වාරවලට වෙන් කරන් ඉන්නවා. එතකොට අපි දන්නවා මොකද්ද පළවෙනි වාරයට අදාළ වෙන පාඩම, මොකක්ද දෙවෙනි වාරයට අදාළ වෙන පාඩම, මොකක්ද තුන්වෙනි වාරයට අදාළ වෙන පාඩම කියලා. හරි. ඔයාලා පළවෙනි පාඩමෙන් අපි වැඩ පිළිවෙල ආරම්භ කරන් යන්. තොරතුරු ආසන්න විද්‍යා තාක්ෂණ. Information and Communication Technology. ඔයාලා කියන බලන්න මොකද්ද මේ තොරතුරු ආසන්න විද්‍යා තාක්ෂණය කියලා කියන්නේ? ඔයාලා දැන් දන්නේ මොනවද මේ ෆීල්ඩ් එක සම්බන්ධ? මට කවුරු හරි කියනවා chat එකට දාන්න. ඔව්. කම්පියුටර් එක සම්බන්ධයෙන් කතා කරමු. එක එක උත්තර. ICT. ICT කියලා කියන්නේ මේක මේ කිටි කරා. මෙතන මම ඔයාලට පෙන්නන්නම්. ICT කියන්නේ Information and Communication Technology කියන එක. Information මෙන්න මේ I අකුර, මෙතනින් C අකුර, මෙන්න මෙතනින් T අකුර අරන් අපි කියනවා ICT කියලා. ඕක තමයි කිටි කරාම කියන්නේ මේ සබ්ජෙක්ට් එක කිටියෙන් ICT. එතකොට ඔයාලා මේ පාඩමේ කතා කරන්නේ මොකක්ද මේ ICT කියලා කියන්නේ? මොකක්ද තොරතුරු හසන් වේද තාක්ෂණය කියන්නේ? එතකොට ඔයාලා වචන ටිකක් අඩුවොත් මොකක්ද තොරතුරු කියලා කියන්නේ කියලා පළවෙනිට අපි අධ්‍යයනය කරනවා. මොකක්ද sannivedana තාක්ෂණය කියන්නේ? මොකද ඊට පස්සේ අපි කතා කරනවා මේ තොරතුරු පිළිබඳව කතා කරද්දී අපිට තව වචනයක් ඕන වෙනවා data කියලා. අපි දත්ත පිළිබඳව අධ්‍යයනය කිරීමක් සිද්ධ කරනවා. දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොනවද? sannivedana තාක්ෂණය කියලා කියන්නේ මොකක්ද කියලා. හරි. ඔයාලට මේ පාඩම හොඳයි නම් මීටින් ඉස්සරහට පන්ති වලට සම්බන්ධ වෙන්න මම නම්බර් එක දාන්නම්. ඔයාලට මේ ක්ලාස් වලට ජොයින් වෙන්න පුළුවන්. ඔය නම්බර් එක මෙතන ලියන්න. 076යි 499යි 43යි 72 තියෙන නම්බරයට WhatsApp message එකක් දාන්න. පැහැදිලිවද මම ඕනනම් ලියලා පෙන්නන්න. හරි මම ලියපුවා තියෙනවා. ওই නම්බරයට ඔයාලට message එකක් දාන්න පුළුවන්කම තියෙනවා. හරි. හරි. අපි බලමු ඉතින් දත්ත හා තොරතුරු කියලා කියන්නේ මොනවද කියලා. හරි. දත්ත දත්ත කියලා කියන්නේ වෙන වෙනම තියෙද්දි අර්ථයක් දෙන්න බැරි ඒවට කියනවා දත්ත කියලා. කොයි වෙලාවකවත් වෙන වෙනම තියෙද්දි ඒවට අර්ථයක් දෙන්න බෑ. උදාහරණයක් මොකක් හරි වචනයක් කමල් නිමල් සම කාවින්දි පවනි අනුත්තර මොකක් හරි එහෙම නම් සෙට් එකක් කියන යද්දී අපිට ඒවට වචන වලට අර්ථයක් දෙන්න පුළුවන්ද? අර්ථ නැහැ ඩේට් එක. ඊළඟට මම තොරතුරු කියන්නේ මොකක්ද කියවට පස්සේ ඒක තව දුරටත් පැහැදිලිව තේරෙනවා. සලකුණු. ඔයාලා දැන් සලකුණු තියෙනවා. ඔයාලා කීබෝඩ් එකේ තියෙන නේද? ඔය මොනවද තියෙන සලකුණු? තරු ලකුණ කියන්නේ සලකුණු. එකතු කිරීම කියන්නේ සලකුණු. අඩු කිරීම කියන්නේ සලකුණු. ඔයාලා ඔය කියන අර කෝෂන් මාක් එක විස්මයාර්ථ ලකුණු කියලා කියන්නේ ඒක සලකුණු. ඊට පස්සේ ඔය ඇට් එක සලකුණු. ඔය කීබෝඩ් එකේ උඩ බලන්න ඔයාලා ලැප්ටොප් එකේ ඉන්න. ඔහොම සලකුණු ඕන තරම් තියෙනවා. ඔන්න ඕකට කියන මොනවද? symbols කියලා. ඉරි කැලි නේද? ඕකට අපි කියනවා මොකද? සලකුණු කියලා. හරි. symbols පින්ඩු ෂෝයින්. හරි. ඊට පස්සේ අංක
එකේ ඉඳන් මොකද්ද නම්බර්ස් ටික ඉස්සරහට යනවා අංක ටික ඉස්සරහට යනවා අංක කියද්දි එකේ ඉඳන් බිංදුව ඉඳන් 9 වෙනකම් අපිට ඒවා අංක කියලා කියන්න පුළුවන්. ඒක අකුරු කිව්වොත් තාම මෙතෙන්ට අපිට දාන්න පුළුවන් වෙන පටන කර අර්ථයක් දෙන්න අංක වචන සලකුණු අකුරු letters කියන එකත් අපිට කියන්න පුළුවන්. letters මොනවද? සිංහල අකුරු වෙන්න පුළුවන්, ඉංග්‍රීසි අකුරු වෙන්න පුළුවන්. letters නම් ඕන තරම් තියෙනවා. හරිද? ඊට පස්සේ දත්ත එකතු කිරීමෙන් හා සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු නිර්මාණය කරන්න පුළුවන්. හරි. ඒ මොකක්ද ඒ කියන්නේ? අපි පැහැදිලි කරමු මෙහෙම. එතකොට මෙන්න මේ හැදෙන තොරතුරු මේ එන තොරතුරු දත්ත එකතු කරලා සකස් කරලා අපිට හම්බ වෙන තොරතුරු අපිට තීරණ වලට උපකාරී වෙනවා. decision making දත්ත නිසා එන තොරතුරු අපිට තීරණ වලට උපකාරී වෙනවා. අපි ඒක මෙන්න මෙහෙම සාකච්ඡා කරමු. හරි. ඔන්න තියෙනවා. ඔන්න දැන් වැඩි කට්ටියට පැහැදිලි. අවි, රිෂ්වාන්, ත්‍රිෂා කියන තුන් දෙනා සබ්ජෙක්ට් වලට තියෙන නම භාෂාව වල මැත්ස් සයන්ස් හිස්ටරි හෙල්ත් ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එකට මේ රවි කිෂාන් රිස්වාන් කියන ලකුණු ටික තමයි මේ දීලා තියෙන්නේ. මේ උඩ තියෙන්නේ මොකක්ද? දත්තය. උඩ මෙන්න මේ ටික මම ඔය රතු පැටින් ඉරියන්නේ දත් රවිට මොනවද කියලා අපි කිසි අර්ථයක් නැහැ. මොනවද කියලා දන්නේ. මේවත් මොනවද කියලා දන්නේ. අන්න මේ ටික අපි දත්. මේවා දත්. හැබැයි මෙන්න මේක කිසියම් පිළිවෙලකට හැදුවට පස්සේ මේ ටික අපි කියනවා මොනවද? data කියලා. මේ තියෙන්නේ තොරතුරු information. දත්ත පිළිවෙලට හදලා ආපු information තමයි මේ තියෙන්නේ. මම මොකද අවුරුද්දට මෙහිම කියනවා. දැන් පැහැදිලි. අර දත්ත ටික මෙන්න මේ කියපු කලින් දත්ත ටික හදලා අපිට තොරතුරක් අන්නේ තොරතුරු අපිට තීරණ වලට උපකාරී වෙනවා. ඔන්න දැන් මේ තියෙන්නේ නම භාෂාව මේ භාෂාව සයන්ස් මැත්ස් ඒ ලැන්ග්වේජ් වලට සබ්ජෙක්ට් වලට ළමයි අරන් තියෙන ලකුණු ටික තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. මූල ලකුණු කීයද? ඒයි සාමාන්‍ය ස්ථානික අන්න. ඔන්න දැන් ඔයාලට තියෙනවා දත්ත හා තොරතුරු කියන එකේ වෙනස. මේ දත්ත නේද අපි අර කලින් මේ රවි කියලා තිබ්බේ. රවි 78 90 79 67 76 මොනවද කියලා දන්නේ? මෙන්න මේ ටික. මොනවද කියලා දන්නේ නැහැ. හැබැයි අපි මෙන්න මෙතනින් දන්නවා. ඒ මොනවද කියලා. ඔන්න දැන් දත්ත වලින් අපිට තීරණ වලට යන්න පුළුවන්ද? data වලින් තීරණයක් මොකුත් කරන්න බෑ. පැහැදිලි ඔයාලට කියනවා. හැබැයි දක්ෂ කස්ටර්ලා හැදෙන තොරතුරු වලින් ඔයාලට තීරණය කරන්න පුළුවන්ද? මේ දීලා තියෙන දත්ත ටික රවි, රිස්වාන්, ත්‍රිෂාන් කියන දත්ත ටික අරන් වෙන වෙනම සබ්ජෙක්ට් එකට දා අපිට කියන්න පුළුවන් ඒ තුන් දෙනයි කවුද පළවෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානයේ තුන්වෙනි ස්ථානයේ. හරි. ලකුණු එකතු කරලා මූල ලකුණු කීයක්ද කියලා අපිට බලන්න පුළුවන්. ඔයාලා report වලින්ම දාලා තියෙන මූල ලකුණු. ඊට පස්සේ මේ කට්ටිය සාමාන්‍ය average එක කීයද කියලා බලන්න පුළුවන්. ඉතින් මේ ළමයි සේරම හොඳයි කියනකො. ඇයි? average එක 175කට වඩා තියෙනවා. ඔන්න මොක තමයි දත්ත තොරතුරු කියලා කියන්නේ. හරිද? හරි. ඔන්න තව දුරටත් විස්තර කරමු. මොනවද මේ රූප වලින් පේන්නේ? කියන්න බලන්න. මේ රූප ටික වෙන වෙනම බලපු කෙනෙක්ට කියන්න පුළුවන්ද මේ රූප වලින් මෙන්න මේ පැත්ත මම කියනවා. ඒක රූපයක කවුද ඉන්නේ? බෑ. මේ ටික එකට එකතු කරලා අපිට කියන්න පුළුවන් මේ ඉන්නේ පවුලක්. නේද? ඔන්න සරලව කිව්වොත් අර මම කියපු මෙන්න මේක ප්‍රාථමික මට්ටමේ තමයි ඔන්න ඔය විස්තර කරලා තියෙන්නේ. හරි. ඔන්න දැන් මෙන්න මේක බලන්න. ටිකක් ඉස්සරහට යන්න. ඔයාලා ID නම්බර් දැකලා ඇති. දැන් එන ID නම්බර් වල නම් මුලට එන්නේ සාමාන්‍ය 2000යි 53යි 63යි 80යි ඔන්න ඔය
ඔන්න මේ මම අපට අලුත් ID නම්බර එක කියලා දෙන්න. මෙන්න මේ අලුත් ID නම්බර එක මුල් ඉලක්කම් 7 කියලා කියන්නේ උපන් වර්ෂ. මේක නිකම්ම නිකං අංකයක් නෙමෙයි. ඔයාලා කියාව ID නම්බර එකයි මොකද්ද දත්තයක් කියලා. දත්ත යන්නේ මේක තොරතුරු. ඇයි ඒ දත්ත හදලා දත්ත සකස් කිරීමෙන් තොරතුරු හදන්න පුළුවන් කියලා අපි ඉස්සෙල්ලා කතා කරා. පළවෙනිට. මෙන්න මෙතෙන්දී කතා කරා. ඉතින් දත් එකතු කිරීමෙන් සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු හදන්න පුළුවන්. ඒවා තීරණ වලට උපකාරී වෙනවා. අන්න බලමු උපකාරී වෙන්නේ කොහොමද කියලා. ඔන්න ඔහොම තියෙන ID නම්බරේ මේක තව ඉස්සරහට තියෙනවා. තව ඉස්සරහට තියෙනවා. ඔන්න මුල් ඉලක්කම් 4 න අලුත් ID නම්බරේ එක නම් මුල් ඉලක්කම් 4 උපන් වර්ෂය. දැන් මෙන්න මේක තමයි ඔයාලා අච්චුපතේ තියෙන්නේ. මෙන්න මේ විදිහට උදාහරණයක්. ඒක නම් මුල් ඉලක්කම් 4න් මුල් ඉලක්කම් 2කින් උපන් වර්ෂය. මෙයා කියන්නේ 74 නේ. ඒ කියන්නේ උපන් වර්ෂයේ 1974. ඊට පස්සේ තියෙන ඉලක්කම 2. එතෙන්ට එන්නේ නැහැ කියව මෙන්න මෙතන දීලා තියෙනවා යටි. එතන යට. මොකද්ද? බිංදුවේ ඉඳන් 4 වෙනකන් පුරුෂයෙක්. 5 ඉඳන් 9 වෙනකන් නම් ස්ත්‍රියක්. ඒකත් මෙතෙන්ට ඒක මේ අලුත් ID එකෙත් ඔක මොනවද ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මට කියන මේ මම මේ පෑනෙන් ලියපු 2653 ඔහොම අංක තියෙන ID එක. මෙන්න මේකේ මුල් ඉලක්කම් 4 හැර ඊට පස්සේ ඉලක්කමින් කියවෙන්නේ 5. 5න් කියවෙන්නේ මොකද්ද කියලා. ස්ත්‍රී ID එකක්ද පුරුෂ ID එකක්ද? චැට් එකට දාන්න. ඔව්. කවුද? ස්ත්‍රියක්. ඇයි පැහැදිලිව යටින් කියනවා. බිංදුවේ ඉඳන් 4 වෙනකන් නම් පුරුෂයෙක්. ඉතින් බිංදුවේ ඉඳන් 4 දක්වා නම් පුරුෂයෙක්. 5 ඉඳන් 9 දක්වා නම් ස්ත්‍රියක්. හරිනේ? ක්ලියර්. ඔන්න අන්න ඒ විදිහට අපිට අපේ ජාතක හැඳුනුම්පත විශ්ලේෂණය කරලා මොකද්ද කරන්න පුළුවන්? ජාතක හැඳුනුම්පත අංකයේ විශ්ලේෂණය කරලා උපන් වර්ෂය බලන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ භාවය බලන්න. අන්න අච්චපතේ තියෙනක නිකම්ම තියෙනක මම ඔන්න විස්තර කරලා කිව්වා. එතකොට මේක දත්තය තොරතුරු. දැන් ඔන්න මම ආපෝ. දැන් ආහකට කොට කියන මේක දත්තය තොරතුරු. ID නම්බර් එක කියන්නේ. දත්තය තොරතුරු. data the information. දැන් එතකොට ඔයාලා දන්නවා ID නම්බර් එක කියලා කියන්නේ මොකද්ද? තොරතුරක්. information නේ. දැන් වැඩේ පැහැදිලිද? හරි. තව උදාහරණ බලමුද? හරි බලමු. ඔක මම පැහැදිලි කරනවා ඔයාලා තොරතුරු පද්ධති කියන මාතෘකාවත් එක්ක ඉස්සරහට කතා කරන්න යන්න. හරිද? හරි. මම තොරතුරු පද්ධති කියන මාතෘකාව කතා කරන්නේ ඔයාලා අච්චුපතට යන්න. හරිද? අච්චුපතට යන්න. හරි. බලන්න. ඔයාලයි එකේ එක මාතෘකාව ඉවරයි. හරිද? දැන් තියෙන්නේ මේ එකේ දෙක මාතෘකාව තමයි තොරතුරු පද්ධති කියලා කියන්නේ. මම එක එකේ මාතෘකාව සම්බන්ධයෙන් ආයෙ මුලින් ඉඳන් මතක් කරමු. හරිද? මුලින් ඉඳන් කතා කරොත් මොකද්ද අපි මේ එක එක මාතෘකාවේ කතා කරේ කියලා මොනවද කියලා බැලුවොත්. මම ආයෙ ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් කෙටියෙන් මතක් කරලා නැහැ. අපි එක එක මාතෘකාවක් සරලව කතා කරලා ඉවර කරා. සරලව කියන්නේ ඉතින් විස්තරාත්මකව කතා. මොකද්ද අපි කතා කරේ? මොනවද තොරතුරු කියන්නේ කියලා අපි කතා කරා. නේද? හරි. එතකොට මේ මාතෘකාවේ දැන් අපි කතා කරා. තොරතුරු කියන්නේ මොනවද? දත්ත සකස් කිරීමෙන් ලැබෙන බව තොරතුරු. දත්ත කියලා කියන්නේ වෙන වෙනම පවත්නා කල අර්ථයක් දෙන්න බැරි ඒවට කියනවා දත්ත කියලා. හරිනේ. මම මෙහෙම දාන්නම් ස්ක්‍රීන් එකට. දත්ත. හරිනේ. දැන් වැඩේ පැහැදිලි. දත්ත වලට උදාහරණ මොනවද? අංක, වචන,
සලකුණු කියන ඒවා අපිට උදාහරණ විදිහට කියන්න පුළුවන් දත්ත වලට. හරිද? දත් එකතු කරලා ඒවා සකස් කර අපිට හදන්න පුළුවන් තොරතුරු කියන. ඔන්න ඔතන මේ මම highlight කරා. හරි. දත් එකතු කිරීමෙන් හා සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු අන්න. දැන් අපි බලමු දත් එකතු කරන්න තියෙන විදි මොනවද? ඔයාලට ඉස්සරහට මේක පද්ධති පාඩමෙන් කතා කරමු. දත් එකතු කරන්නේ මොන විදි වලටද? ඒවා සකස් කරන්නේ කොහොමද? ඒවායින් අර්ථවත් තොරතුරන් ලැබෙන්නේ කොහොමද? අන්න ඒක තමයි අපි සරලව කිව්වොත් මෙන්න මේ තොරතුරු පද්ධති කියන මාතෘකාවෙන් කතා කරන්නේ ඉන්ෆෝමේෂන් සිස්ටම්. IS කියලා කියනවා. IS නෙමෙයි IS ඉන්ෆෝමේෂන් සිස්ටම්. හරිද? ඕක තමයි අපි තොරතුරු පද්ධති කියලා වන්නේ. හරිද? හරි. ඔන්න මම විස්තර කරන්න. ඉස්සර කාලේ මේ ඔයාලා මේ ක්‍රියාකාරකම ඔයාලා පොතේ දත්ත හා තොරතුරු වලට වෙනත් උදාහරණ මොනවද කියලා අහලා තියෙනවා. ඉතින් ඔයාලා අපිට උත්තරයක් දැන් ලියන්න පුළුවන්ද බැරිද? තව ඕන තරම් උදාහරණ පුළුවන්. අපි මේක පොඩ්ඩක් ඩිස්කස් කරමු. දත්ත හා තොරතුරු වලට උදාහරණ. හරි. කට්ටිය දාන්න මම chat එකට. මම විනාඩියක් විතර දෙන්න. විනාඩියක් දෙන්නම් දත්ත හා තොරතුරු වලට උදාහරණ. ඉස්සර දාන්න දත්ත වලට උදාහරණ මොකක්ද කියලා. කොටස් දාලා ටයිප් කරලා. හරි. දත්ත වලට නම් උදාහරණ ටික ශනිකව ආවා. මොනවද? අංක, වචන, සලකුණු නේද? රූප හොඳයි. ශබ්ද ඕනනම් අපිට ඔය දත්ත කියන එක කැටගරි එකට දාන්න පුළුවන්. තොරතුරු කියලා කියන්නේ ඉතින් ඒවා හදලා තමයි ඉතින් අපි තොරතුරු හදන්නේ. අපි ඔය තොරතුරු කියන එකට උදාහරණයක් එක්ක තවදුරටත් මේක විස්තර කරන්න මට ලේසි. මේ තොරතුරු පද්ධතිය කියන මාතෘකාව විස්තර කරනවා. ඒක නිසා මම මේ තොරතුරු පද්ධතිය කියන මාතෘකාව ලස්සනට ඉස්සරහට විස්තර කරන්න යනවා. ඉස්සර කාලේ මිනිස්සු හරිද කොහොමද මේ මොකක් හරි මතක තියන්නේ? අත්‍යවශ්‍ය දෙයක්. ඩයරි කියලා එකක් තිබ්බනේ. ඔය ඩයරියේ මොකද කරේ? පොඩයක් පෑනක් අරන් ඕකේ පිටට ලියන්න. දිනේට ඔන්න වැඩි. අත අප මොනවද කරන්නේ? ඔන්න දැන් මෙන්න මේ පන්තිය තියෙනවා. එයා මොනවද කරන්නේ? ෆෝන් එකේ නම් තියෙනවා. නෝ. කොලයක් පෑනක් කරන් ලියන එකක් නෑ. එලාම් එක තියන්නත් බෑ ඉතින්. ඇයි? ඉස්සරහ දවසකට තියන්න අමාරුනේ. දවස් 3-4ක් ඉස්සරහට තියෙන. මොකක්ද තියෙන එක්ක රිමයින්ඩර් එකක් තියෙනවා. රිමයින්ඩර් එකක් තියෙනවා මෙන්න මේ වෙලාවට මෙන්න මේ පන්තිය තියෙනවා. ඔයාලට මතක් කිරීමක්. ඉස්සර කාලේ මිනිස්සු පෑනක් පැන්සලක් වලක් උපකරණයකින් දත්ත සටහන් කරා. ඒත් දැන් එහෙම සටහන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒට හේතුව මොකද? තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ දියුණුව. මම මේ වචනේ කඩලා ඔයාලට විස්තර කරනවා. මොකද්ද මේ තොරතුරු කියන්නේ? කියන අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ බලමු පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ බලමු තොරතුරු පද්ධතියක් කියන්නේ පොදුවේ කතා කරන්නේ මොකද්ද කියලා. හරි. දැන්ටත් ඔයාලට තොරතුරු කියන එක. මම මේක විස්තර කරා. ඒක හරි. දත්ත සකස් කිරීමෙන් ලැබෙන්නේ අපිට තොරතුරු කියලා වැළඳෙන දත්. හරිද? මොකද්ද පද්ධතියක් කියන්නේ? ඉතින් ඒක බලන්න. මොකද්ද පද්ධතියක් කියන්නේ?
පද්ධතියක් කියලා කියන්නේ අපි කිසියම් වූ නිශ්චිත කාර්යයක් ඉටු කරන්න එකිනෙකට සම්බන්ධ වෙලා කම්පෝනන්ට් කීපයක් එකිනෙකට සම්බන්ධ වෙලා ක්‍රියා කරනවා නම් අපි යන්නේ කියනවා පද්ධතියක් කියලා. හරිද? පද්ධතියක් කියලා කියන්නේ සරල. අපිට පද්ධතියකින් කියමු මෙන්න මේ වචන ටික අනිවාර්යයි. මම highlight කරනවා. මේ කම්පෝනන්ට් කීපයක් එකකට ක්‍රියා කරන්න ඕන. ඊපස්සේ කිසියම් වූ නිශ්චිත කාර්යයක් ඉටු කරන්න ඕන. මොකක් හරි ටාස්ක් කරන්න ඉටු කරන්න ඕන. ඔක තමයි වචනේ අර්ථ දැක්කේ. හරිද? හරි. අපි දැන් එකත් එක්කින් එක අරම ලස්සනට විස්තර කරලා මේක තේරුම් අරන් ඉස්සරහට කරන්න. ICT වල කිසිම දෙයක් ඔයාලා කටපාඩම් කරන්න යන්න එපා. කටපාඩම් කරන්න තියෙන දැන් මේකේ නෑ. මේක ප්‍රැක්ටිකල් විෂය. දැන් ඔයාලට දත්තයත් උතුරක් කියලා මුලින්ම අර පළවෙනි ප්‍රසන්ටේෂන් එකේ මේක. මොකෝ දත්තයක් කියන්නේ මොකක්ද උතුරක් කියලා කියන්නේ මොකද්ද මේ කටපාඩම් කරන්න. වැඩේ අමාරු. හැබැයි දැන් විස්තර කරලා ඉවරයි දත්තයක් කියලා කියන්නේ මොනවද? ඔයාලා දැන් දන්නේ. මෙන්න මේ පවතින ප්‍රාර්ථයක් දින වචන සලකුණු සංඛ්‍යා ආදියට කියනවා දත්ත කියලා. මේ තොරතුරු කියන්නේ දත් එකතු කිරීමෙන් තමයි අර්ථවත් තොරතුරු නිර්මාණය වෙන්නේ කියලා දැන් ගන්න. උදාහරණයක්. තොරතුරු මොනවට ඕන වෙන්නේ කියලා අහුවා. තොරතුරු ඕන වෙන්නේ තීරණ. දත් වලින් තීරණය ගන්න පුළුවන් බැලුද කියලා අහුවා. දත් වලින් තීරණය ගන්න බෑ නෙමෙයි. ඔබ තියෙන දත් ටික. මේ ටික. මේවෙන් තීරණය කරන්නේ දත් සකස් කරනවා. දත් සකස් කරලා අපි තීරණය කරනවා මෙන්න මෙහෙම. හරි. අපි යන්නේ විදිහට මෙන්න මේ තොරතුරු පදින මාට්ටුවාව කරන්න යන්න. කටපාඩම් කරන්නේ පුත් ලියන්නේ නැහැ. හරි. තොරතුරු පත්. අපි නෝට් එක පස්සේ ලියමු. දැන් තොරතුරු පද්ධතිය මම කිව්වා තොරතුරු කියන වචනේ තේරුම ඔයාලා දන්නවා. දැන් අපි අත්දැකීම ගන්නේ පද්ධති කියන වචනේ තේරුම. පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වා. මොකද්ද? කිසියම් වූ කාර්යයක් ඉටු කරන්න කම්පෝනන්ට් කීපයක් එකිනෙකට සම්බන්ධ වෙලා ක්‍රියා කරනවා. අපි ඒකට කියනවා පද්ධතියක් කියලා. ඇයි එහෙම එකිනෙකට සම්බන්ධ වෙලා සඳර කීපයක්, ඒ කියන්නේ කම්පෝනන්ට් කීපයක් ක්‍රියා කරන්නේ? මම ඔක මෙන්න මෙහෙම කියනවා. හරිද? සරලව හිතන්න. අපිට වචන සෙට් එකක් අහනවලු. මේවා අපි දත්ත කම්පියුටර් එකට දෙන එකට අපි කියනවා දත්ත ආදානය කරනවා කියලා. අපි කියනවා ඉන්පුට් කරනවා කියලා. ඒ දත්ත සකස් කරලා එළියට ලබා දෙන එකට කියනවා. ඒ කියන්නේ දත්ත සකස් කළා මොනවද ලබා දෙන්නේ? මොනවද ලබා දෙන්නේ? දැන් කිව්වා. දත්ත සකස් කළා මොනවද දෙන්නේ? දත්ත සකස් කළ පරිදාන කියන්නේ තොරතුරු. අපි පිටතට ලබා දෙන තොරතුරු වලට කියනවා මොනවද? අවුට්පුට් එක කියලා. කියන්නේ ප්‍රතිදානයට සමාන වචනයක් නෙමෙයි මේ තොරතුරු කියලා කියන්නේ. හරිද? ප්‍රතිදානය කියන්නේ එකක් තොරතුරු කියලා කියන්නේ එකක්. ප්‍රතිදානය කරන්නේ මොනවද තොරතුරු? හරිද? ඉන්පුට් එක කියන්නේ මොකක්ද? අවුට්පුට් එක කියන්නේ මොකක්ද? හරි. පොඩ්ඩක් ඔයාලා දැන් කොලයක් පේනවා කරන්. මෙන්න මේක ලියන්න. හරිද? දැන් කියප එක මතක. හරිද? චිපත ගන්න බෑ. ඉන්පුට් කියන වචනේ තේරුමයි අවුට්පුට් කියන වචනේ තේරුමයි මෙන්න මේ වචන දෙකේ තේරුම. මෙන්න මේ වචන දෙකේ තේරුම. ලියන්න. පොත බලන්න බෑ. දැන් මම කියපු විදිහට ලියන්න. මම එකපාරක් වන්න කියන ඉන්පුට් කියලා කියන්නේ මොකද්ද? මේ නෝට් එක බලන්න. නෝට් එක තියෙනවා. මොනවද තියෙන්නේ? දත්ත සකස් කිරීමට යොමු කිරීම. අවුට්පුට් කියලා කියන්නේ සකස් වූ තොරතුරු එළියට දෙන එකට අපි කියනවා මොකක්ද කියලාද? ප්‍රතිදානය කියලා. ඕක දැන් ඔයාලා වචනෙන් කියන්න. හරි. මොන උදව් කරලා. දැන් නෝට් එක බලන්න බෑ. නෝට් එක දැන් එකපාරක් පෙන්නනවා. දැන්
නොට්ටන්න ඔබට ඉන්පුට් අවුට්පුට් කියලා ලියලා වචන දෙකේ තේරුම ලියන්න. නැත්නම් මේ තොරතුරු පද්ධති කතා කරලා වැඩක් නැහැ. ඔය ඉන්පුට් අවුට්පුට් කියන වචන දෙකේ තේරුම දැනන් තමයි තොරතුරු පද්ධති කියන කතා ගන්න. අයි අපිට මේක කරන් යද්දි ඇයි පද්ධතියකට දෙන ඉන්පුට් මොනවද, පද්ධතියෙන් අපි දෙන අවුට්පුට් මොනවද කියලා අපි ඉක්මනින් කතා කරනවා. ඒක. හරි. කොඩයක් පැනක් කරන් විනාඩියක් දෙන්න. ඉන්පුට් ඉතින් නෝට් එක නෙමෙයි. ඉතින් කටවල කොඩයක ලියන්න. ඉන්පුට් කියන වචනේ තේරුමයි අවුට්පුට් කියන වචනේ තේරුම. මොකද අපි ඉන්පුට් කිව්වේ? දත්ත සකස් කිරීමකට යොමු කිරීම ඉන්පුට් කරනවා. මොකද අවුට්පුට් කියලා කිව්වේ? හ්ම්. ඒ සකස් කරපු දත්ත අපිට දෙන එකට අපි කියනවා මොකක්ද කියලාද? අවුට්පුට් කියලා. ඔන්න තේරුම හරිනේ. හරි. ඔන්න නෝට් එක. වැරදි ලියපු කට්ටිය බලන්න. අද ආදානය කියන්නේ මොකද්ද? දත්ත සකස් කිරීමකට යොමු කිරීම නාවික කරන්න පාට. අවුට්පුට් කියලා කියන්නේ සකස් වූ තොරතුරු ලබා දීම. ඉන්පුට් එක අවුට්පුට් එක මෙන්න මේ සියල්ලම එකතුව අපි කියනවා දැන් පැහැදිලි තොරතුරු පද්ධතිය. එහෙනම් දත්ත ඉන්පුට් කරලා අවුට්පුට් කරලා දෙන පද්ධතියට කියනවා තොරතුරු පද්ධතිය. ඔන්න තියෙනවා. වචන තියෙනවා. තමයි ඔක තියෙන්නේ. ඔන්න තොරතුරු පද්ධතිය. ඔන්න මොකද්ද? ඔන්න දැන් තොරතුරු පද්ධතිය කියන පැහැදිලි. ඔන්න නොක සරලව දත්ත ආරම්භ ඒව සකස් කර අපිට අවුට්පුට් එක දෙන්න. අවුට්පුට් එක දෙන්නේ තොරතුරු. ඔන්න ඔක තමයි මොකද්ද? තොරතුරු පද්ධතිය කියන්නේ. හරි. අත්දැකීම ආපු කියලා දෙන්න. එකපාරක් පන්ති ඉවර කරන්න කලින්. තොරතුරු කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොකද්ද? කියන්නේ මොම ඉතින් උත්තරේ කියන්නේ. දත්ත සකස් කරලා අපිට ලැබෙන දේට අපි කියන මොනවද? තොරතුරු කියලා. ඊට පස්සේ පද්ධතිය. පද්ධතිය කිව්වේ මොකද්ද? කිසියම් වූ කාර්යයක් ඉටු කරන්න කොම්පෝනන්ට්ස් ඒ කියන්නේ සම්දට කීපයක් එකිනෙකට එක්ව ක්‍රියා කිරීම පද්ධතියක් කියලා හඳුන්වනවා. තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද? ආදානයෙන් ලෙස දත්තරන් ඒවා සකස් කිරීමේ ක්‍රියාවලියකට ගලා අපිට තොරතුරු ප්‍රතිදානය කරනවා නම් අපි ඒකට කියනවා ඒ පද්ධති වලට කියනවා තොරතුරු පද්ධති කියලා. වචන පැහැදිලි. ආදානය කියන්නේ මොනවද? දත් සකස් කරන්නේ මොනවද? දත්ත සකස් කරන. ඒ විතරක් නෙමෙයි මේ සකස් කරන ක්‍රියාවයි දත්ත ස්ටෝර් කිරීම සිදු කරනවා. දත්ත ස්ටෝර් කරන්න අපි සාමාන්‍යයෙන් කොහෙද? කම්පියුටර් එක හાર્ඩ් එකේ නැත්නම් පෙන් ඩ්‍රයිව් එකේ දත්ත සේව් කරන්න පුළුවන්. අපි එළියට අවුට්පුට් කරන්නේ තොරතුරු ඉන්ෆෝමේෂන්. හරිනේ මම හිතන්නේ වැඩේ පැහැදිලි කියලා. අපි ලබන පැහැදිලි මේ තොරතුරු පද්ධති වලට උදාහරණ මොනවද කියලා මතක් කරගන්න. ලබන හැටියට මම ඕන තොරතුරු පද්ධතියක් කියන මොකද කියලා කියන්න. එහෙනම් අදට අපි පන්තිය නවත්තමු. එහෙනම් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනම් දාන්න chat එකට.
එහෙනම් අපි පන්තිය නවත්තමු. හරිද?